යාළුවනේ අජියන් අම්ලි බ්ලොග්ස් YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වෙසක් ෆුල් ඩේ vlog එකක් තමයි අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අද අපි මුලින්ම යන්න හිතන් ඉන්නේ බෙලිගල රජමහා විහාරයට තමයි. බෙලිගල රජමහා විහාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක්. ඉස්සර අපේ දළදා වහන්සේව සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න අවුරුදු 4ක විතර කාලයක් මේ බෙලිගල රජමහා විහාරයේ දළදා වහන්සේව සහංගලා තිබ්බ කියලා කියනවා. ඒ වගේම මෙහි අෂ්ටඵල බෝධියකුත් පිහිටලා තියෙනවා. ඒ නිසා තමයි මේ රජමහා විහාරය ගොඩක් විශේෂ වෙන්නේ. ඉතින් යාළුවනේ අපි බෙලිගල විහාරයට යනකොට මෙහි පෙරහැරකුත් පටන් ගන්න තිබුණා. ඒක මෙයාලා අවුරුද්දක් පාසා කරන එකක්. ඉතින් අපි පෙරහැරත් පොඩ්ඩක් කියලා බැලුවා. පෙරහැරත් ටිකක් වෙලා බලලා ඊට පස්සේ අපි ඇවිල්ලා මල් හිම පූජා කරා යාළුවනේ. යාළුවනේ ඉතින් මේ ඉන්නේ මගේ තාත්තා. මල් හැම පූජා කරලා ඉවර වෙලා අපි ඊට පස්සේ ගියා බෝධි පූජාවක් තියන්න. එළිය සද්ද වැඩි හින්දා අපි පෙරමකට ගිහිල්ලා තමයි බෝධි පූජාව තිබ්බේ. වෙලිගලට ගිහිල්ලා එනකොට ඉතින් අපිට අයිස්ක්‍රීම් දන්සලකුත් හම්බුණා. ඉතින් අපි අයිස්ක්‍රීමුත් කෑවා. ඉතින් යාළුවනේ අපි දැදිගම කොටවැර පැත්තෙන් තමයි ගෙදර ආවේ. ඉතින් ඒ යන ගමන් අපිට මේ දන්සල හම්බුණා. මේකේ උදේට කන කෑම වර්ග තමයි තිබුණේ. බත් තිබුණා, පාන්, තෝසේ, ඉදියාප්ප, ඒ වගේ දේවල් ගොඩක් තිබුණා. යාළුවනේ ඉතින් රසම රස මඤ්ඤොක්ක දන්සලකුත් කෑවා. ඒ වගේම බැලුම්කුත් ඇහුවා. මට එතන මඤ්ඤොක්ක බෙදන්න හිටපු ආච්චි කෙනෙක් බැන්න මං මේ හරියට මඤ්ඤොක්ක එක අල්ලගන්නේ නැහැ වීඩියෝ කරගෙන ඉන්නවා කියලා. ඉතින් යාළුවනේ අපි බෙලිගල ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ආච්චිත් එක්ක එහෙම ආයේ වට්ටාරම ගියා. වට්ටාරම මහරහතන් වහන්සේලා වැඩම ඉඳලා තියෙනවා. ඒ වගේම ලංකාවේ අවසානම මහරහතන් වහන්සේ කියන මලියදේව මහරහතන් වහන්සේත් වැඩම ඉඳලා තියෙන්නේ මෙහෙ තමයි. බෝධිසත්වයෝ පියාණන් වහන්සේ බඳ උන්දදී අයලද මෙහි රතකුරුස සමාජය කරන ප්‍රථමාධාර සේවා මධ්‍යස්ථානයකුත් තිබුණා.
වේවා විදේශගත රැකියාව සඵල වේවා ඉතින් හැමෝම වගේ ප්‍රධාන දොර ළඟ තියෙන ගන්ටාරේ ගහගෙන තමයි යන්නේ. ඉතින් මාත් ගන්ටාරේ ගැහුවා. ඔබට පුළුවන් අතින් දෙන්නට මේ වැඳ පුදාගෙන යන එන ගමනේදී ඔබේ ආකාරය ඔබ වෙත මේ තියෙන යාළුවනේ බුදු පිළිමගේ. මෙතන නම් ගොඩාක් සෙනග හිටියා. හැබැයි ඉතින් අපිත් වඳින්න ගියා. ඉතින් යාළුවනේ පිළිමකටත් ගිහිල්ලා වැඳලා එහෙම ආවා. යාළුවනේ ඉතින් මේ ඉන්නේ මගේ අම්මා. ඉතින් මාවත් ඔයාලා බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මේ යන්න හදන්නේ ධාතු මන්දිරයට. ධාතු මන්දිරයේදී නම් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා යාළුවනේ. ඒ කාලේ පරිණතිය අන්තිමා කවුද? ආනන්ද ආමඳුරු. ඒ වගේම මෙතන සඳහන් කරනවා බෝසතාණන් වහන්සේට පුත්‍රයා වෙලා උපන්න ව්‍යාපාරික කෙනා කවුද? හරිම ලස්සන. ඒ වගේම අනිවාර්යෙන්ම ඔයාලා බලන්නම යන්න ඕන තරම් තමයි වටාරම කියන්නේ. ඒ වගේම බිලිගල කියන්නේ ඒ වගේම විශේෂ තැනක්. මහරහතන් වහන්සේ ඒ වගේම මෙතන යක්ෂයා දමනය කරන්නට යෙදුනේ. ඒ වගේම කෙටියේ විදියට නැත්නම් ව්‍යාපාරික උද්දේශවල මේ තියෙන යාළුවනේ කලිගමුවේ බිසෝවැල රජමහා විහාරය. දැන් ඉතින් යාළුවනේ අපි ආයේ ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ තියෙන අපේ ගෙදර වෙසක්. මම තමයි මේ වෙසක් කෝඩේ ඔක්කොම හැදුවේ. මේ අපේ ළඟ ගෙවල් වල වෙසක් සැරසිලි යාළුවනේ. ඉතින් වෙනදා වගේම අදත් අපිත් එක්ක එකතු වෙනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අද අපේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. අපේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා අපේ YouTube channel එකට අලුත් එන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.